දැන් අද ඔයාට මම තව ලස්සන දෙයක් ගොතන්න උගන්වනවා. ඒක තමයි ඔයාගේ චූටි දුවට පුතාට මේ විදිහේ බේබි හැට් එකක් ගොතන විදිය කියලා දෙනවා. අද මම ගොතන්නේ ඉපදිලා මාස 3ක් යන බබෙකුට ගොතන විදිය තමයි කියලා දෙන්නේ. හැබැයි ඉතින් හැම අලුත් උපන් බබෙකුට ඊට වඩා වැඩි වයස වෙන බබාලටත් මේ විදියම තමයි මේ පැටර්න් එක මේ විදියටම තමයි යන්නේ. මම ඒ ගොතනදී අතරදී ඔයාට මම කියලා දෙන්නම් මේකේ කොහොමද ඒව වෙනස් වෙන්නේ කියලා. හරි? හරිම ලේසි ගොතන්න. ඉතින් අපි මේක දැන් ගොතමු. මේකට අවශ්‍ය කරන දේවල් තමයි මේක කරන්නේ මිලිමීටර 4 හුක් එකෙන්. හරිද? මේක ටිකක් ලොකු හුක් එකක්. ඒක නිසා ඒක බය වෙන්න එපා මේක ලොකුයි කියලා. මේ මිලිමීටර 4 හුක් එක තමයි අරන් තියෙන්නේ. හැම සයිස් එකකටම මේ මිලිමීටර 4 හුක් එක තමයි වමනා වෙන්නේ. එතකොටම අපිට ෆිනිෂ් කරන්න ඕන වෙනවා වෙනද වගේම මේ මිලිමීටර 2 හුක් එක අපිට කතුර අවශ්‍ය වෙනවා. ඔයාට මේ වගේ මේ පොම්පොම් බෝල හදාගන්න ඕනි මේක ලස්සන කරන්න. හරි? ඔයාට කැමති වූල් ජාතියක් ගන්න පාට. මේ විදියට අපි හදන්නේ මේ ඉපදිනු ගමන් බබෙකුට ඉඳලා ලස්සන බ්ලූ එකක්, පින්ක් එකක් එහෙම මැච් කරගන්න පුළුවන් මේ විදියට. මේක මේ බේබි වූල් එක නෙමෙයි. හොඳද? බේබි වූල් එක ඇවිල්ලා මේකට වැඩිය මම ඔයාලට එක කියලා දෙන්නම්. ගොඩාක් හීනි. හරි? මේකෙන් අපිට හරි අමාරුයි කරන්න. ඒක නිසා මේ අරන් තින්නේ මම නෝමල් වූල් එක 3 ප්ලයි වූල් එක අපිට හැමතැනම ගන්න තියෙන්නේ ඒ වූල් එක. මේකෙන් අපිට හොඳට මේක ගොතන්න පුළුවනි. ඉතින් දැන් අපි බලමු කොහොමද ගොතාගන්නේ කියලා. දැන් මම කිව්වා මේක මම ගොතන්නේ ඉපදිලා මාස 3ක් යන බබෙකුට කියලා. හරි? එතකොට මම ඉස්සෙල්ලම මේ කොටස මේ සුදු කොටස තමයි ගොතන්නේ. ඔයා දැන් මේකේ පාට ඔයාට ඕන විදියට මාරු කරගන්න පුළුවන්. ඔයාට ඕන නම් මේක තනි පාටින් ගොතන්නත් පුළුවන්. මම කියන විදියට මේ යන්න විතරයි තියෙන්නේ. අපි කලර් චේන්ජ් එකේදී විතරයි වෙනස් වෙන්නේ. නැත්තම් ඔයාට එකම පාටින් වුණත් ගොත. නිල් පාටින් නම් නිල් පාටින්, රෝස පාටින් නම් රෝස පාටින්, සුදු පාටින් නම් සුදු පාටින්. මේ විදියට වෙනස් කරන්න ඕන නම් විතරක් කලර් එක. එතකොට මම කියන්නම් කොහොමද වෙනස් කරන්නෙත් කියලා. හරි? මම දැන් මෙතන මේ කොටස මේ රිබ් එක කොටස ගොතන්නේ සුදු පාටින්. හරි? අපි දැන් මේ සුදු පාට එක අරගෙන මම දැන් ඔයාට කිව්වා මම ගොතන්නේ ඉපදිලා මාස 3ක් යන බබෙකුට කියලා. එතකොට ඔයා මේකෙදි මේ විදියට ස්ලිප් නොට් එක දාගෙන දන්නවනේ මේ විදියට දාගෙන මෙහෙම චේන් ගොතන්න ඕන. ඔයා මතක තියාගන්න දැන් ලොකු හුක් එකනේ තියෙන්නේ. ඒක නිසා මේ චේන් එක මේ විදියට ඔහොම දැම්මයින් පස්සේ මේ චේන් එක තද කරන්නේ නැහැ. හොඳද? මේ හුක් එකට එන ගානට තියාගන්න ඕන ওই විදියට. හරි? චේන් 60ක් ගොතන්න ඕනේ. පැහැදිලිද ඔයාට? හරි? චේන් 60ක් ගොතාලා ඔයා දිගටම ඒ ගානට එන්න ඕන. මම මේ අවසානයේදී මම ඔයාට කියන්නම් අනිත් සයිසස් වලට එන චේන් ගණන්. හරි? අපි මේකේ පැටර්න් එක ගොතලා අපි ඉවර කරලා ඉවරලා මම අනිත් මෙෂර්මන්ට්ස් ඔක්කොම කියන්නම්. ඉතින් ඒක නිසා ඔයා දැන් මේ මාස 3 බබාට ගොතන්න ඕනේ ඉස්සෙල්ලම චේන් 60ක්. හරිද? දැන් අපි බලමු චේන් 60ක් ගොතාගත්තම කොහොමද එන්නේ කියලා. මේ බලන්න. මේ විදියට අපි චේන් 60ක් ඔන්න ගොතාගත්තා. හරි? ගොතලා ඉවර වෙලා දැන් අපි මේකට ඔයා තව හැම සයිස් එකකටම ඒ දෙන චේන් ගානට අමතරව චේන් දෙකක් මේ විදියට 1යි 2යි. හරි? ගොතලා ඉවර වෙලා මේ චේන් 1 2 3 අතරලා 4 වෙනි චේන් එකට ඔයා මේ විදියට දිගටම ඩබල් ක්‍රොෂේ දාගෙන යන්න ඕනේ. මේ බලන්න. මෙහෙම දැම්මා ඔය විදියට ගත්තා. 4 වෙනි චේන් එකේ. චේන් දෙකක් වැඩිපුර ගෙතුවා. ආපස්සට 4 වෙනි චේන් එකේ ඉඳන් ඩබල් ක්‍රොෂේ දාගෙන යන්න ඕනේ. හරි මේ විදියට. මේ උඩ චේන් එකේ උඩ නූලෙන් දාලා මේ විදියට අරගෙන ඔය හුක් එකේ එන විදියට ඔය ගානට තියන්න ඕන. ඔයා ආයිත් අමුතුවෙන් මේක තද කරන්න එහෙම කරන්න යන්න එපා. හරි? ඔයාට පේනවනේ මේ ලස්සනට මේ විදියට ඩබල් ක්‍රොෂේ දාගෙන ඔයා ගන්න චේන් ප්‍රමාණයටම ඉදිරියට යන්න ඕනේ. ওই විදියට. හරි? මේ දිගටම චේන් වල දාගෙන උතන්ට වෙනකම්ම එන්න ඕනේ. පැහැදිලි නේද? හරි? දැන් අපි බලමු මේ ඔක්කොම ඉවර කරායින් පස්සේ කොහොමද කියලා. මේ බලන්න. ඔන්න දැන් මම අවසන් එක දෙක පෙන්නන්න. මේ විදියට ආයි මේකට ඩබල් ක්‍රොෂේ එක දැම්මා. ඊට පස්සේ ආයි අන්තිම එකට ඩබල් ක්‍රොෂේ එක දැම්මා. හරිද? පැහැදිලි නේද? දැන් ඊට පස්සේ අපි මේ දෙක මෙහෙම එකතු කරන්න ඕනේ. හරි? මේ විදියට එකතු කරන්න ඕනේ. ඔයා හොඳට මේක
පැටලෙන්නේ නැති වෙන විදිහට. හරි මේ විදිහට ලස්සනට අරගෙන මෙහෙම තියාගන්න. හරිද? තියාගෙන ඉවර වෙලා අපි මෙතන මෙහෙම අරගෙන එකතු කරන විදිය බලන්න. හරි මෙතන තියෙන මේ ඩබල් ක්‍රොෂේ එක තියෙන්නේ. ඒ ඩබල් ක්‍රොෂේ එකට අපි මේක ස්ලිප් ස්ටිච් එකෙන් මෙහෙම එකතු කරනවා. මේ විදියට. හරිද? පැහැදිලිද? මේ විදියට එකතු කරන්න. එකතු කරලා මෙහෙම ලූප් එක චුට්ටක් උඩට ඇදලා තියාගන්න. මොකද දැන් මෙතන එකත් අපි එකතු කරන්න ඕනේ. ඊට පස්සේ ආයිත් මෙතන ඩබල් ක්‍රොෂේ එකෙන් දාලා මේ නූල දැන් අපි මෙතන නූල තිබුණානේ අපි පටන් ගන්න මේ චේන් එකේදී දිගට ඒ නූල අපි මේ පැත්තට මෙහෙම ගන්න. හරි මෙහෙම අරගෙන ඊට පස්සේ ආයිත් මේ පැත්තේ තියෙන ඩබල් ක්‍රොෂේ එකට ඔහම දාලා මේක මේ විදියට ස්ලිප් ස්ටිච් එකෙන් ඔහම එකතු කරන්න. දැක්කද? ඔය විදිය. පැහැදිලිද මේ? මෙන්න මේ විදියට තමයි දැන් අපි එකතු කරාම එන්නේ. පේනව නේද? ඔයා ටික ලස්සනට මේ එකතු කරගන්න ඕනේ. මේකේ මුකුත් මේ ඒ කියන්නේ මේක හරි නීට් වෙන්න ඕනේ. ඔයා ලස්සනට එකතු කරාම හරි. දැන් ඊට පස්සේ අපි කරන්න තියෙන්නේ මෙතනදී මෙහෙම අරගෙන හරි චේන් අපි දැන් මේ දෙවනි වටේ හරි යන්නේ අපි මේක ඩබල් ක්‍රොෂේ ගෙතුවා. දැන් ඊට පස්සේ දෙවනි වටේ චේන් 3ක් ගොතනවා. 1යි 2යි 3යි. හරි හරියට බලා ගන්න. ගොතල ඉවර වෙලා දැන් මේ මෙතන තියෙනවනේ අපේ මේ පළවෙනි ඩබල් ක්‍රොෂේ එක. අපි ඒකට මේ විදිහට ෆ්‍රන්ට් පෝස්ට් එක ඩබල් ක්‍රොෂේ එකක් දානවා. හරිද? ඊළඟ ඩබල් ක්‍රොෂේ එකටත් ආයිසරයක් ෆ්‍රන්ට් පෝස්ට් එක මෙහෙම ඉස්සරහින් හුක් එක ගත්තා මේ විදිහට දැගත්තා. ඔන්න බලන්න මේ විදිහට හුක් එක ඔහොම ඇතුලෙන් ගත්තා. මේ විදිහට නූලෙන් පටලවලා අරගෙන මෙහෙම උඩට ගත්තා. ඊට පස්සේ ඩබල් ක්‍රොෂේ එක පාස් කරන විදිහට කරා. ෆ්‍රන්ට් පෝස්ට් 2යි බැක් පෝස්ට් 2යි. හරි. ආයිත් මෙහෙම ගත්තා. ඊට පස්සේ මේ විදිහට පිටිපසින් ගත්තා මෙහෙම ඩබල් ක්‍රොෂේ 1යි. ඒක බැක් පෝස්ට් එක. ආයිසරයක් බැක් පෝස්ට් එක. හරි. ඔය විදිහට අපි මේ ඩබල් ක්‍රොෂේ එක ඉවර වෙනකන් වටේ ඉවර වෙනකන් යන්න ඕනේ ෆ්‍රන්ට් පෝස්ට් 2යි. දැන් ඊළඟට මෙතන දැන් බැක් පෝස්ට් එක නෙමෙයි ෆ්‍රන්ට් පෝස්ට් 2යි ඊට පස්සේ බැක් පෝස්ට් එක. මේ වටේම අපි ඉවර කරන්න ඕන ඒ විදිය පැටර්න් එක. හරිද? මේ එතකොට තමයි මේ ලස්සනට මේ රිබ් එක මේ විදියට හැදෙන්නේ. ඔන්න බලන්න. දැන් මම මේක අපි ඉවර කරමු අන්තිම වෙනකන්. හරි. මේ බලන්න. මෙන්න මේ විදියට තමයි එතකොට එන්නේ. ඔයාලට පැහැදිලි නේද පේනවා? මේක මේ ෆ්‍රන්ට් පෝස්ට් 2යි මේක මේ යටින් තියෙන්නේ බැක් පෝස්ට් එක. ආයිත් ෆ්‍රන්ට් පෝස්ට් එක. මේක බැක් පෝස්ට් එක. ඉතින් දැන් මම මේ ඉවර කරනවා දැන් මෙතන මේක මෙතන දැන් ෆ්‍රන්ට් පෝස්ට් 2යි අන්තිමට එන්නේ බැක් පෝස්ට් එක. දැන් මේ විදියට දැම්මා. මෙහෙම ගත්තා. ওই විදියට ඩබල් ක්‍රොෂේ එක ගෙතුවා. ආයිත් ඊළඟ බැක් පෝස්ට් එක මෙහෙම ওই විදියට. ඊට පස්සේ දැන් අපි මේක එකතු කරන්නේ දැන් අපි මෙතන චේන් 3 අපි තියනවා නේද මේ දාලා මේ චේන් 3ට අපි එකතු කරන්නේ මේක මේ විදියට අරගෙන මෙහෙම දාලා මේ විදියට ස්ලිප් ස්ටිච් එකෙන් ඉවර කරනවා. දැක්කද? දැන් 1යි 2යි. හරි අපි දැන් මේ දැන් ඊළඟට 3 වෙනි වටේ අපි මේකේ රිබ් එකේ යන්න ඕන 3 ආයිසර චේන් 3 1යි 2යි 3යි. දැන් ආයිත් අපි එම විදියම පැටර්න් එක යන්න ඕන. මේ දැන් මෙතන තියෙන ෆ්‍රන්ට් පෝස්ට් දෙකට ෆ්‍රන්ට් පෝස්ට් ඩබල් ක්‍රොෂේ 2යි. හරි 1යි ඊට පස්සේ ඊළඟ එක. හරිද? මේ දැක්කද? ඊට පස්සේ ආයිසරයක් බැක් පෝස්ට් එක මෙතනින් ඔහම දැම්මා. මෙහෙම එකයි ඊට පස්සේ මෙතනින් ඔහම දැම්මා මේ විදියට. දැන් ඒ විදියට තමයි අපි ඒ සුදු කොටසේ රිබ් එකේ පැටර්න් එක. දැන් ওই විදියට ඔයා මේකත් මේ දිගටම කරගෙන එන්නතර 1යි 2යි 3යි වට 3යි. හරි? 3 වෙනි වටේ අපි මේක මෙතනින් මෙතනට වෙනකම්ම ගොතාගෙන එන්න ඕනේ. පැහැදිලි නේද? මේ හරි ලේසි එක කරන්න. හරි? දැන් බලමු අපි මේක අන්තිමටම ඉවර වුණාම කොහොමද කියලා. මේ බලන්න. මේ බලන්න මේ විදියට ලස්සනට එනවා.
මේක පොඩි ඇදෙනවා. හරි මම ඒකයි කියන්නේ අර හුක් එකේ ගානටම නූල තියාගන්න කියලා. මේක තද කරන්නේ මොන විදියකින්වත් ගෙතුම. හරි දැන් ඔන්න අන්තිම බැක් පෝස්ට් දෙක එකයි දෙකයි. හරි ඔහොම ගෙතුවා. දැන් ආයෙත් අපි මෙතන දැන් එකතු කරනකොට අපි මම මේ කලර් එක එකතු කරනවා මේකට. හරිද පැහැදිලිද ඔයාට මේ කලර් එක මම දැන් එකතු කරන්න හදන්නේ. ඔන්න බලන්න. දැන් අපි මෙතනදී ඔහොම තියාගෙන මේ කලර් එකත් ඔයා ගන්න ඕනම පාටක් ඒ විදිහට එකතු කරන්න පුළුවන්. හරි මේ දැන් අපි මෙතන චේන් 3 තියෙනවනේ මෙතන අපි දාලා. හරි මේ තියෙන මේ චේන් 3 තියෙන තැනදී අපි මේක කලර් එක මෙහෙම අරගෙන මේ විදියට අරගෙන මෙතනදී මේකට එකතු කරනවා. හරි කරලා ඉවරලා අපිට පුළුවන් මේක හොඳට තද කරලා ඊට පස්සේ මේ සුදු නූල කපන්න. ඊට පස්සේ මෙතනදී අපි චේන් 3ක් ගොතන 1යි 2යි 3යි. හරි 3ක් ගොතලා ඉවරලා දැන් අපි මේ නූලත් දැන් අපි මෙතන අපේ මේ වැඩිපුර තියෙන සුදු එක නූල අපි කපමු. හරි කපලා ඉවරලා අපි දැන් මේ නූල් දෙකම මෙහෙම අල්ලගන්න. අල්ලගෙන මේ යන්න පුළුවන් දුරක් මේක ගොතාගෙන යන්න. එතකොට අපිට ගැලවෙන්නේ. හරි මෙහෙම ගත්තා. මේ මෙතන තියෙන මේ උඩ චේන් එකට අපි ඩබල් ක්‍රොෂේ. දැන් යන්නේ ඩබල් ක්‍රොෂේ පේලියක්. හරි මේ විදියට. මේ හැම චේන් එකෙන්ම මේ නූල් දෙකත් අල්ලගෙන යන්න. මේ විදියට. මෙහෙම මේකත් මෙහෙම අල්ලගෙන කලබල වෙන්න එපා ගොතනකොට මේ විදියට ලස්සනට ගොතාගෙන යන්න. හරිම ලේසි. හරි සුළු වෙලාවකින් මේ හැට් එක ගොතලා ඉවර කරන්න පුළුවනි. ඔයා ගොතන්න ඉගෙන ගත්තාන් පස්සේ මේක ගොතන්න හරිම ලේසි. හරි මේ විදියට දිගටම ඔයා ඩබල් ක්‍රොෂේ දාගෙන යන්න ඕනේ. ඔය විදියට. මේක ඉවර වෙනකම්ම මේ විදියට ඩබල් ක්‍රොෂේ පේලියක් එන්න ඕනේ මෙතනට වෙනකම්. හරිද? පැහැදිලි නේද ඒ ටික? දැන් අපි බලමු මෙතන ඉවර කරන විදිය කොහොමද කියලා. මේ බලන්න. දැක්කද? ඔයාට හොඳට දැන් මේක පේනව නේද? මේ රිබ් එක කොටස මේ 1 2 3 පේලි 3යි. දැන් මේ 4 වෙනි වටේනේ අපි යන්නේ. ඒ 4 වෙනි වටේ තමයි අපි ඩබල් ක්‍රොෂේ වටයක් ගියේ. දැන් ඊට පස්සේ අපි මෙතනදී මේක දැන් මෙතන අන්තිම ඩබල් ක්‍රොෂේ එක දාලා අපි මේක දැන් එකතු කරන්න හදන්නේ. හරි. මේ විදියට දැම්මා. දැන් මෙතන චේන් 3 උඩම චේන් එකට අපි මේක ස්ලිප් ස්ටිච් එකෙන් එකතු කරනවා. ඔහොමින් අරගෙන මේ විදියට ඔහොම දැම්මා. මේ විදියට හුක් එක ඔහොම ගත්තා. ඔය විදියට එකතු කරා. හරි. දැන් අපි දැන් මේකේ හැට් එකේ මේ දැන් ඔක්කොම දැන් මේ උඩට යනකම් මේ කලර් එකෙන් තමයි ගොතාගෙන යන්න ඕනේ. හරි. දැන් මේ මාස 3ක බබාට අපි මෙතනට යනකොට යන්න ඕනේ. මේම පේලි 8ක් මෙතනට වෙනකන් එන්න ඕනේ. මේ ඔයා ගණන් කරගෙන පේලි 8ක් මෙතනට එන්න ඕනේ. හරි. ඒ ආවයින් පස්සේ අපි බලමු දැන් මේම චේන් එකයි මම කියන්නම් ඒක කරන විදිය 3ක් ගොතනවා. හරි. දැන් අපි යන්නේ ෆ්‍රන්ට් පෝස්ට් එකයි බැක් පෝස්ට් එකයි. දැන් මෙතනදී ඔහොම ගත්තා. ඔය විදියට ඔහොම ෆ්‍රන්ට් පෝස්ට් එක දැම්මා. හරිද? ඊට පස්සේ බැක් පෝස්ට් එක මේ විදියට ගත්තා. මෙහෙම යටින් අරගෙන මේ විදියට අරගෙන නූල පටලවල අරගෙන මේ විදියට උඩට අරගෙන ඩබල් ක්‍රොෂේ එක ගොතන විදියට ගෙතුවා. ඒ කියන්නේ එක එක අපි මේකේ ගියේ දෙක දෙකනේ මේ කියන්නේ එකයි එකයි ඒ විදියට. ෆ්‍රන්ට් පෝස්ට් එකයි බැක් පෝස්ට් එකයි. හරි. දැන් ඔන්න ෆ්‍රන්ට් පෝස්ට් එක මේ විදියට. හරි. ඊට පස්සේ බැක් පෝස්ට් එක. පැහැදිලිද ඔයාට දැන්? හරි. ලස්සන පැටර්න් එකක් දැන් අපිට ඒකේ එනවා. මේ ෆ්‍රන්ට් පෝස්ට් එක බැක් පෝස්ට් එක. ඒ විදියට දැන් ඔයා දිගටම මේක ගොතාගෙන එන්න ඕනේ. හරිද?
මේ විදිහට මෙතනට දිගටම මේක ගොතාගෙන ඇවිල්ලා මෙතනදී ඔයා දන්නවා මම අර ඉස්සෙල්ලා කරා වගේ මෙතනට මේක එකතු කරනවා. මෙතනදී ඇවිල්ලා අන්තිම එකේදීන් පස්සේ මේක ස්ලිප් ස්ටිච් එකෙන් එකතු කරනවා. ආයෙත් ෆ්‍රන්ට් පෝස්ට් එකට ෆ්‍රන්ට් පෝස්ට් එක බැක් එකට බැක් එක. ඒ විදිය තමයි මේ ඩිසයින් එක යනවා. ආයෙත් මාරු කරගන්න බෑ මේක. හොඳයි. ෆ්‍රන්ට් පෝස්ට් එකට ෆ්‍රන්ට් පෝස්ට් එක, බැක් පෝස්ට් එකට බැක් පෝස්ට් එක. නැත්තම් මේක එක එක විදියට වාට කරන්න බෑ. එහෙම හරි විදියට කරාම තමයි අපේ මේ පැටර්න් එක එන්නේ. ඔයාලට මේ පේනව නේද මේ විදියට එන්නේ. එතකොට තමයි මේක මෙහෙම ඇදලා බලන්න. එතකොට හොඳටම පේනවා. හරි විදියට ආවම අපි මේ විදියට ලස්සන ලයින්ස් ටිකක් මේකේ ගෙතෙන්නේ. ඉතින් දැන් ඔයා ඒක ගොතාගෙන එන්න ඕනේ මේ විදියට පේලි 8ක්. මේ විදිහ 1 2 3 4 5 6 7 8. හරි. 8න් පස්සේ තමයි අපි මේක අපේ අනිත් අඩු කරන රිඩියුස් කරන වටේ පටන් ගන්න අපි එතකොට තමයි.